සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක හරහා අද දවසේදී අපි සාකච්ඡා කරන්න යන්නේ O level A level විභාගවලට සූදානම් වෙන ඔයාලගේ සබ්ජෙක්ට් හරි විදියට බැලන්ස් කරගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් මොනවාද කියලා. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. සහ මේ වගේ තවත් ගොඩක් ස්ටඩි ටිප්ස් වීඩියෝස් අපේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න සහ අපේ channel එක subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි බලමු මොනවාද ඔයගොල්ලන්ට මේ පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් ඔයාලගේ සබ්ජෙක්ට්ස් හරි විදියට බැලන්ස් කරගෙන විභාගයකට හොඳම ප්‍රතිඵලයකට ගමන් කරන්න කියලා. පළවෙනි වැදගත්ම ටිප් එක තමයි හරි විදිහේ ටයිම් ටේබල් එකක් හදාගන්න එක. ඉතින් ටයිම් ටේබල්ස් ගැන කතා කරද්දී මමත් මගේ ස්ටඩි ලයිෆ් එකේ පොඩි කාලේ ඉඳන් අද වෙනකන්ම ස්ටඩි කරන්න ගොඩාක් ටයිම් ටේබල්ස් හදනවා. හැබැයි අපිට ටයිම් ටේබල් එකේ විදිහට හරියට මේ දේවල් ටික කම්ප්ලීට් කරගන්න අමාරුයි. සහ ටයිම් ටේබල් එකක් හදපුවම තියෙන ප්‍රශ්නේ තමයි ඒක කම්ප්ලීට් කරගන්න බැරි වුණොත්. ඒ කියන්නේ ඒකේ තියෙන එක කොටසක් අපිට ඒ ටයිම් එක ඇතුළත කරගන්න බැරි වුණොත් අපේ මයින්ඩ් එක හැම වෙලෙම try කරන්නේ ස්ටඩීස් මගේ ඇරලා දාලා දැන් ඒක කරගන්න බැරි වුණානේ එහෙනම් වැඩක් නැහැ අතෑරලා දාමු කියලා එහෙමම ඔයාලගේ ස්ටඩීස් එහෙම පිටින්ම අතෑරලා දාන්න. ඉතින් ටයිම් ටේබල් එක ගැන කතා කරද්දී ඕගොල්ලන්ට මට කියන්න තියෙන දේ තමයි කිසිම වෙලාවක මේ ටයිම් ටේබල් එකක් කිව්වට මේක ඇතුළට ඕගොල්ලෝ 6 ඉඳන් 8 වෙනකන් මේක කරනවා එහෙම කියලා ටයිම් ස්ලොට්ස් වලට මේක කඩා ගන්න එපා. ඔයාලා මෙතනදී කරන්න ඕනේ ටයිම් ටේබල් එකක් කිව්වට ඇත්තටම ටයිම් ටේබල් එකක් නෙවෙයි දවසක් ඇතුළත ආවරණය කරන්න ඕනේ සබ්ජෙක්ට්ස් ටික විතරක් ටේබල් එක ඇතුළට දාලා හදාගන්න. ඉතින් මේකට අපිට කියන්න පුළුවන් සබ්ජෙක්ට් ටේබල් එකක් කියලා. ඉතින් අන්න ඒ විදිහට ඕගොල්ලෝ හැම වෙලෙම මේ ටේබල් එකේදී ඔයාලා දවසක් ඇතුළත ආවරණය කරන්න බලාපොරොත්තු වෙන සබ්ජෙක්ට්ස් ටික විතරක් දාගන්න. ඒ විදිහට ටේබල් එකක් හදාගන්න. ඉතින් O level ළමෙක් වුණත් A level ළමෙක් වුණත් ඔයාලට මේක හරිම වැදගත් ටිප් එකක්. කිසිම වෙලාවක වෙලාවල් මේක ඇතුළට දාගන්න එපා. මොකද එහෙම වුණ ගමන් අපේ මයින්ඩ් එක හැඩ ගැහෙනවා. මේ වෙලාව ඉඳන් මේ වෙලාව වෙනකම් මේක කරගන්න බැරි වුණානේ එහෙනම් වැඩක් නැහැ කියලා අපි අතෑරලා දාලා හෙට ඉඳන් කරනවා කියලා ආපහු වැඩ කල් දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ටයිම් ටේබල් එකක් කිව්වට මේක ටයිම් ටේබල් එකක් නෙවෙයි සබ්ජෙක්ට් ටේබල් එකක්. ඔයාලා දවසක් ඇතුළත ආවරණය කරන්න බලාපොරොත්තු වෙන සබ්ජෙක්ට්ස් ටික විතරක් දාලා ටේබල් එකක් හදාගන්න. ඉතින් මේක තමයි පළවෙනි ටිප් එක. ඔයාලගේ ස්ටඩීස් හරි විදිහට බැලන්ස් කරගෙන යන්න වැදගත් වෙන දෙවෙනි ටිප් එක. ඒ තමයි to do list එකක් හදාගන්න එක. ඉතින් අර මම ඔයාලට කලින් කිව්වනේ ටයිම් ටේබල් එකට කිසිම විදිහකින් ටයිම් ස්ලොට්ස් දාගන්න එපා කියලා. ඉතින් දැන් ඊළඟට ඔයාලා කරන්න ඕනේ දේ තමයි දවසක් ඇතුළත දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අර සබ්ජෙක්ට් ටේබල් එක හදාගන්න සතියකට හරියන්නනේ. එතකොට ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕනේ දේ තමයි to do list එකක් මේන්ටේන් කරන එක. එතකොට ඔයගොල්ලෝ to do list එකේදී දවස පටන් ගත්ත ගමන් අර ඔයගොල්ලෝ ටේබල් එක ඇතුළට දාපු සබ්ජෙක්ට්ස් ටික අරගෙන ඒ සබ්ජෙක්ට්ස් වල ඔයගොල්ලන්ට හෝම්වර්ක්ස් කරන්න තියෙනවා නම් ඊට පස්සේ මොනවා හරි ඔයගොල්ලන්ට පාස් පේපර් එකක් try කරන්න තියෙනවා නම් ඒ දේවල් ඔයගොල්ලන්ට පුළුවන් to do list එක ඇතුළට ගන්න. එතකොට දැන් අපි පාඩම් කරනවා කියලා කියන්නේ ඔහේ නිකන් පොත දිග අරගෙන ඒක දිහා බලන් ඉන්න එක නෙවෙයි. හරි. ඉතින් ඒක ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. පාඩම් කරනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ඒ මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයාලට ඉගෙන ගන්න තියෙන කරුණ මොකක්ද කියලා. ඊළඟට ඔයගොල්ලෝ ඒ ආශ්‍රයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒතර ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කලින් අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න. අනිත් එක තමයි මොඩල් පේපර්ස්. එතකොට මේ ප්‍රශ්න දෙවර්ගයම ඔයගොල්ලෝ අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ. එතකොට ඔන්න ඕක හරිම වැදගත් කරුණක් වෙනවා. ඉතින් පාඩම් කරන දේවල් එකතු කරලා කෙටි කාලීනව මේ දේවල් නැවත සිහි ගන්නවන්න පුළුවන් වෙන විදිහට ෂෝට් නෝට් එකක් හදා ගන්නත් ඕනේ. ඔය කියන මේන් ප්‍රොසෙසස් තුනම තියෙනවා නම් තමයි පාඩම් කරනවා කියලා කියන්නේ. ඉතින් ගොඩාක් ළමයි හිතාගෙන ඉන්නේ ඔහේ නිකන් පොත පෙළගෙන ඒක කියවුවම හැමදේම හරි කියලා. ඉතින් එහෙම වෙන්නේ නෑ. ඔය කියන ක්‍රියාවලීන් තුනම ඕගොල්ලෝ පාඩම් කරනවා නම් ඒ දේ ඇතුළත පවතින්න ඕනේ. ඉතින් ඒ නිසා අර මම කියපු විදිහට මුලින්ම සබ්ජෙක්ට් කැලෙන්ඩර් එකක් හදාගන්න. දෙවෙනියට to do list එක ඇතුළට ඕගොල්ලෝ අද දවසේ සබ්ජෙක්ට් එක ඇතුළේ මම කරන්න යන්නේ පාඩම් කරන එක, එහෙම නැත්නම් ෂෝට් නෝට් එකක් හදන එක, එහෙම නැත්නම් ප්‍රශ්නයක් ප්‍රැක්ටිස් කරන එක කියලා ඔයගොල්ලන්ට පුළුවන් to do list එක ඇතුළත අද දවසේ ආයේ සබ්ජෙක්ට්ස් ඇතුළේ මොනවාද කරන්න යන්නේ කියන එක කරන්න. ඉතින් ඕක තමයි ඊළඟ ටිප් එක. අනිවාර්යෙන් ඔයගොල්ලෝ to do list එකක් හදාගන්න. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ අහලා ඇති මේ ටෙක්නික් එක අපි මේකට කියන්නේ ප්‍රොමඩෝරා ටෙක්නික් එක කියලා. එතකොට මේකෙදි අපි කරන්නේ විනාඩි 20ක කාලයක් පාඩම් කරනවා, විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. එතනින් පස්සේ නැවතත් අපි ස්ටඩි රූටින් එකකට යනවා. ඉතින් මේක විනාඩි 20 25 මේ අතර කාල පරාසය තමයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් විනාඩි 20ක් හෝ 25ක් ඔයාලගේ ස්ටඩීස් වලට අවධානය දෙන්න. එතනින් පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන ඊළඟට නැවතත් අර විදිහටම ස්ටඩි රූටින් එක කරගෙන යනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ටිප්
ටිප් එකක්. ඔයාලගේ සබ්ජෙක්ට්ස් බැලන්ස් කරන්න. ඉතින් කිසිම වෙලාවක එක දිගට පැය ගාණක් එකම වැඩේ කරන්න යන්න එපා. එහෙම වුණාම ඔයාලගේ අවධානය එක තැනක රඳව ගන්න එක හරිම අමාරු දෙයක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් පාඩම් කරාට පස්සේ සබාදහමට ගිහිල්ලා ටිකක් ඔයාලගේ හිත නිදහස් කරගන්න. එතනින් පස්සේ නැවතත් පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මොන විදිහේ විභාගයකට සූදානම් වෙන කෙනෙක් වුණත් ඔයාලට ස්ටඩි ලයිෆ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලගේ ස්ටඩි ලයිෆ් එක සහ ඔයාලගේ මේ සබ්ජෙක්ට්ස් බැලන්ස් කරන්න මේ කාලය නිවැරදිව භාවිතා කරන එක හරිම වැදගත්. ඒ නිසා විනාඩි 25ක් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඊට වඩා වැඩි ධාරිතාවයක් තියෙනවා නම් විශේෂයෙන් A level ළමෙක් නම් ඔයගොල්ලන්ට පැයක් පාඩම් කරලා විනාඩි 15ක බ්‍රේක් එකක් අරගෙන නැවත පැයක් පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කාලය ඉතාමත් නිවැරදිව භාවිතා කරන්න. ඉතින් මේකත් ඔයාලගේ සබ්ජෙක්ට්ස් බැලන්ස් කරන්න අතිශයින් වැදගත් කාරණාවක් වෙනවා. සබ්ජෙක්ට්ස් බැලන්ස් කරන්න වැදගත් වෙන මීළඟ ඉතාම වැදගත් ටිප් එක. ඉතින් මේක නම් මම ගොඩක් මගේ A level කාලෙදි පාවිච්චි කරපු ටිප් එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඔයාලා සතියක් ඇතුළත කොච්චර ප්‍රමාණයක් මේ සබ්ජෙක්ට්ස් පාඩම් කරලා තියෙනවද කියන එක කැල්කියුලේට් කරන්න. ඉතින් මේක මගේ කලින් වීඩියෝ සනහත් මම ඔයාලට කියලා තියෙනවා. මේක හරිම වැදගත් ටිප් එකක් ස්ටඩි කරන ළමයින්ට විශේෂයෙන් ඔයාලගේ මොටිවේෂන් එක අඛණ්ඩව තියාගන්න. ඉතින් ඒ නිසා ඔයාලා දවසක් ඇතුළත කොච්චර කාලයක් පාඩම් කරලා තියෙනවද කියන එක ඕගොල්ලන්ට කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒ විදිහට කැල්කියුලේට් කරලා සතියක් ඇතුළත ඔයගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් ඔයාලගේ ස්ටඩීස් වෙනුවෙන් කාලය වැය කරලා තියෙනවද කියන එක අඳුර ගන්න පුළුවන්. මේකේදී සමහර වෙලාවට ඔයගොල්ලෝ අතරම ඩිමෝටිවේට් වෙනවා. පොඩි කාලයක් නම් සතියක් ඇතුළත පාඩම් කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ කොහොම හරි ඔයාලගේ හිත ශක්තිමත් කරගෙන ඊළඟ සතියේ ඊට වඩා වැඩිපුර වැඩ කරනවා කියලා තව ටිකක් මොටිවේට් වෙන්න. ඉතින් මම හිතනවා මේක හරිම වැදගත් ස්ටඩි ටිප් එකක්. ඔයාලා ඉගෙන ගත්ත කාල පරාසය කොච්චරක්ද කියලා කැල්කියුලේට් කරන එක. ඉතින් මේකට ඔයගොල්ලන්ට පුළුවන් ටයිම් ටේබල් එකක් හදාගන්න. අර කලින් මම කිව්ව සබ්ජෙක්ට් ටේබල් එකක් නෙමෙයි. මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් ටයිම් ටේබල් එකක් හදාගන්න. ඉතින් මෙතනදී ඕගොල්ලෝ කරන්නේ සතියේ දවස් ටික ලියාගෙන පළවෙනි තීරුවේ ඕගොල්ලෝ ටයිම් එක ඉතුරු කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ කාලය දාගෙන යන්න. එතකොට 6 ඉඳන් 8 වෙනකන් එහෙම පැය දෙකට හරි පැය 24ට හරි ස්ලොට්ස් ටික හදාගෙන මේ පැය ඉඳන් මේ පැය වෙනකන් පාඩම් කරා. එහෙම කියලා ටික් එකක් දාගෙන හරි ඕගොල්ලන්ට පුළුවන් අවසාන තීරුවක් තියාගන්න ටෝටල් ටයිම් එක කැල්කියුලේට් කරන්න. එතකොට එහෙම කරලා සතියක් අවසානයේ කොච්චරක් පාඩම් කරාද කියලා ඕගොල්ලන්ට ගණනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හරිම වැදගත් ටිප් එකක්. ඒ නිසා මේක අනිවාර්යෙන් ඔයාලගේ ස්ටඩි ලයිෆ් එකට එකතු කරගන්න. ඉතින් මේකත් එක්කම ඔයගොල්ලෝ තරු ක්‍රමය ගැන ගොඩාක් අහලා ඇති. ඔයගොල්ලෝ පැයක් පාඩම් කරොත් ඒ පැයට හරියන්න තරුවක් දාගන්න. එහෙම අර ටු ඩු ලිස්ට් එකේම පැත්තකින් හරි තීරුවක් වෙන් කරගෙන ඒ තරු වලින් ඔයගොල්ලෝ පාඩම් කරපු පැය ගාන ගණනය කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දවසක ඇතුළත කොච්චර පැය ගානක් පාඩම් කරලා තියෙනවද කියලා බලන්න. ඉතින් මේකෙනොත් ඔයාලට හොඳ මොටිවේෂන් එකක් හම්බ වෙනවා පාඩම් කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ සබ්ජෙක්ට්ස් ටික හරි විදියට බැලන්ස් කරගන්නත් පුළුවන් වෙනවා මේ හරහා. අද දවසේදී මේ වීඩියෝ එක හරහා අපි සාකච්ඡා කරේ O level A level exams වලට ලෑස්ති වෙන ඔයාලා කොහොමද ඔයාලගේ සබ්ජෙක්ට්ස් ටික හරි විදිහට බැලන්ස් කරගන්න. ඒකට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් මොනවාද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි කතා කරපු දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් සබ්ජෙක්ට් ටේබල් එකක් හදාගන්න. මේකෙදී ඔයගොල්ලෝ සතියක් ඇතුළත කොච්චර ප්‍රමාණයක් පාඩම් කරනවද සබ්ජෙක්ට් වයිස් කියන එක ඔයගොල්ලෝ ටේබල් එකක් ඇතුළට ගන්නවා. ඉතින් එතනින් පස්සේ මම ඔයගොල්ලන්ට කිව්ව දේ තමයි to do list එකක් මේන්ටේන් කරන එක. මේකෙන් ඔයාලට ඔයගොල්ලෝ පාඩම් කරන එක සැලසුම් සහගත විදියට ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනියට අපි කතා කරේ පාඩම් කරන්න පාවිච්චි කරන ටෙක්නික් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් විනාඩි 25ක හෝ පැයක කාලයක් පාඩම් කරලා බ්‍රේක් එකක් අරගෙන ආපහු ස්ටඩි කරන්න. ඉතින් මේකෙන් ඔයාලගේ ටයිම් එක හොඳට බැලන්ස් කරගෙන ස්ටඩීස් වලට ફોකස් කරන්න පුළුවන්. හතරවෙනියට අපි කතා කරේ ටයිම් එක කැල්කියුලේට් කරන්න කියන එක. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් සතියක් හෝ දවසක් අවසානයේ පාඩම් කරපු ප්‍රමාණය ගණනය කරන්න. මේකෙන් ඔයගොල්ලන්ට හොඳ මොටිවේෂන් එකක් ගන්න පුළුවන් ඔයාලගේ පාඩම් කරන ඒ කටයුතු සඳහා. ඊළඟට අපි කතා කරා තරු ක්‍රමය ගැන. ඉතින් තරු ක්‍රමයත් ඔයගොල්ලන්ට ඔයාලගේ මේ ස්ටඩි ලයිෆ් එකට එකතු කරගන්න පුළුවන්. මේ හරහා අනිවාර්යෙන් ඔයගොල්ලෝ කලින් හිටියට වඩා හොඳ මට්ටමකින් ඔයාලගේ ස්ටඩීස් ටික ફોකස් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතන්නේ පාඩම් කරන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්න තමයි කම්මැලිකම නිදිමත. ඉතින් මේ හැම දෙයකටම කලින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දේ තමයි මං හැම වීඩියෝ එකම කියනවා වගේ ඇයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න කියන එක හැම වෙලාවකම සිහි කරන්න. ඇයි ඔයාලා ඉගෙන ගන්නේ කොයිතරම් ඔයගොල්ලෝ කැප කරනවද මේ ඉගෙනීම වෙනුවෙන්? ඇයි මිනිස්සු මේ තරම් ඉගෙන ගන්නම උත්සාහ කරන්නේ? ඉතින් විශේෂයෙන් අපේ ලංකාවේ ගත්තොත් මේ තියෙන පෞල් තත්වයන් සමග සහ සමාජ තත්වයක් එක්ක අපිට හොඳ තැනකට එන්න නම් අධ්‍යාපනය
අධ්‍යයනය තරම් බලවත් අවියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් ඒ නිසා මේ සැබෑ යථාර්ථය තේරුම් අරගෙන හැම මොහොතකම ඔයාලගේ ස්ටඩීස් වලට හොඳ ප්‍රමුඛත්වයක් දීලා වැඩ කරන්න. ඉතින් එහෙමනම් අපි අලුතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.